සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි ඔය පහළ වෙච්ච සිතුවිල්ලම ප්‍රමාණවත් මොකක්ද සිතුවිල්ල නිමෙන්න ඕන කියලා හිතිච්ච එක අපි තේරුම් අරගෙන තියෙනවා නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධමේ සරණං වරං අපි තේරුම් අරන් තියෙනවා නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං අපිට බුද්ධ රත්නයෙන් තොර සරණක් නැහැ අපිට ධර්ම රත්නයෙන් තොර සරණකුත් නැහැ බුද්ධ රත්නයේ සරණ යන්න පුළුවන් ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන් මහ විශිෂ්ට ආත්ම භාවයක් ලැබලා තියෙනවා මොකක්ද පින්නතුනි අපි ලැබපු ආත්ම භාවය හොඳ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා තියෙනවා මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල විතරයි ඔය මහ දෙයක් ඕනේ නැහැ නමස්කාරේ හරි කියාගන්න පුළුවන් මොන ආත්මෙද මනුෂ්‍ය ආත්මෙ විතරයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරි කියන්න පුළුවන් මොන ආත්මෙද මෙව බල්ලොන්ට බලල්ලොන්ට කිව්වට තේරෙනවද මම ධර්මයේ සරණ යමි කියලා ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරන්න පුළුවන් මොන ආත්මෙද මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි මේ පින්නතුන් හිතන විදිහට අපි මොකට වගේ මිනිස්සු වෙලා උපදින්න ඇද්ද නිකන් ඔය කල්පනා වෙන විදිහට අපි මොකක් කරන්න වගේ මිනිස්සු වෙලා උපදින්න ඇද්ද හොඳට මතක තියාගන්න ඕනේ මිනිස්සු වෙලා ඉපදුනේම පින්නතුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ නිවන් දකින්න යන ගමනේ පාරමිතා පුරන්න වෙන මොකවත් කරන්න නෙමෙයි පාරමිතා පුරන්න පුළුවන් ලේසිම ආත්මෙ මොකද්ද මනුෂ්‍ය ආත්ම භාවය දැන් අපි ඔය පාරමිතා පුරනවද මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා නිකමටවත් හිතෙන්නේ නැද්ද ලබන ආත්මය නිකන් අර මොකෙක් වෙලා උපදී කියලා බයක් හිතෙන්නේ නැද්ද ලබන ආත්මෙ තිරිසන් ආත්මෙක උපදී කියලා සැකයක් ඇති වෙන්නේ නැද්ද ලබන ආත්මේ പ്രേත ලෝකේ උපදී කියලා හරි ඉක්මනින් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය මේ ආත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා මනුෂ්‍ය ආත්ම භාවයේ මේ ලැබුවා වූ නාස්ති වෙන දොරටු තුනක් තියෙනවා අපිට අකුසල් සිද්ධ වෙන දොරටු තුනක් තියෙනවා මොනවාද පින්නතුනි අපිට අකුසල් සිද්ධ වෙන දොරටු අපේ හිත අපේ කය අපේ වචනය සංවර කරගන්න තියෙන්නේ
දොරටු කීයද? හිතයි කයයි වචනයයි විතරයි පින්නතුනි. පළවෙනි එක ගන්න අපේ සිත. මේ කියන කොටත් මේ හිත කී පොලකට විතර දිව්වද? දැන් ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න උදවිය හිටගත්තොත් එහෙම පිටිපස්සේ උදවියගේ හිත්වලට මොනවාද ඇති වෙන්නේ? යකු යන්නේ නැද්ද? හිටගෙන බලන්න ඕන. මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකමක් තමයි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන, ගඳ සුවඳ දැනෙන, දිවට දැනෙන මේ ඉන්ද්‍රියන් වලට දැනෙන දේවල් තුලින් ගොදුරු වෙන ගෝචර වෙන අරමුණු තුලින් අපිට පුළුවන් වෙන්න ඕන මේ ඇති වෙච්ච සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. ඔය සමහරු කියනවනේ දොවුන් දෑහැටවත් පේන්න බෑ කියලා. ඔය කියනව නේද දැක්කත් කේන්ති යනවා කියලා. එහෙම වෙලා බෑ. මගේ ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒ ඇති වෙන සිතුවිල්ල කුසල්ද උත්පාදනය කරන්නේ අකුසල්ද උත්පාදනය කරන්නේ පෞද පින්ද වෙන්න කියන එක හිතන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද මන්ද මම මේ කියනවා? ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනව නේද? දැන් මං කිව්වේ කට්ටිය නැගිටපු ගමන් මොකක්ද ඇති වෙන සිතුවිල්ල? අයිද ඌරු කේන්ති නෝ. අන් දැකපු ගමන් මොකක්ද වෙන සිතුවිල්ල? අකුසලයක්, ද්වේෂයක්. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? දැකගම බුරලා කණ්ඩ පයින් එකන කරන්නේ කතා බහ කරලා නේද? එහෙම වෙන්න යන්න එපා. එහෙම වෙන්නේ බල්ලොන්ට. ඔය ගෙවල් වල කියනවනේ දහම්තුරුනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ උන් බුම්මගෙන ඉන්නේ කියලා. මොකද එහෙම වෙලා බෑ. අද ඉඳන් පුරුදු වෙන්න. මෙහෙමත් දේශනා කරන්න හේතුවක් තියෙනවා. පින්නතුනි මේ ආත්මය නැති වුණොත් එහෙම මේ මිනිසත් භවයේ මගහැරුණොත් එහෙම හිතන්නකෝ තිරිසනෙක්වත් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ? ඔයත්තුන්ගේ ගෙවල් වල ඔය ධර්මහි අස්සට එහෙම රින්ගන්න ඇවිල්ලා නැද්ද අර කංකුණු වෙච්ච බල්ලෝ? එනවනේ නේ වැක්කිරි එනවනේ ඕජාව ගලගල වාහන අස්සටලා හැම බුදේ. නිකමටවත් හිතිලා නැද්ද? මම තිරිසන් ලෝකෙක උපදී කියලා දැනිලවත් නැද්ද? එක වචනයෙන් මේ සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන් පින්නතුනේ. එක වචනයෙන් මේ සංසාරේ ඈතට යන්න පුළුවන්. මම යෝජනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාටම දවසට විනාඩි 10ක් විතර ගන්න. අරගෙන අපේ තරුණ දරුවන්ට එහෙම ඉතින් මේවා හරි වැදගත් පුතේ හොඳේ. විනාඩි 10ක් විතර අරගෙන අර කල්පනා කරන්න. තව පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයත්තුන්ගේ ගෙවල් වල ඉන්නවද කේන්ති යන උදවිය? බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න
ඔය පාරවල් දිහා ඉන්න කට්ටියටත් එක්කමයි මේ කියන්නේ තිර වලින් පේනවා ඇතිනේ. මං සාමාන්‍යයෙන් පින්නතුනේ ධර්ම දේශනාවක් සංවිධානය කරනකොට කියන්නේ ඔය අර ඉඩ වැඩිපුරම තියෙන තැන ගන්න කියලා. ඇයි ඔය අර මේ තෙරපුම ටිකක් අඩු වෙන්න එපා. මොකක් කරන්නද ඉතින්? පීඩා විඳින්න වෙයි. එනිසා ඔය හතර වටේ ඉන්න සියලු දෙනාම මෙව ඇහෙන මානේ ඉඳන්වත් අහගෙන ඉන්න. මං දැක්ක අපේ අම්මලා පාර මැද ඉඳගෙන ඉන්නවා. මොකද ඉතින් කරන්නේ? අර මහ පාරේ ඉඳගෙන ඉන්නවා. බණ අහන්න පින්නතුනේ වෙන මොකේටවත් නෙමෙයි. මේ වැස්සේ පින්නේ මේ සීතලේ බණ අහන්න පින්නතුන් සියලු දෙනාටම කැස්සක්වත් හැදෙන්න එපා කියලා මං හදවතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුන්. කිසිදු උපද්‍රවයක් නම් වෙන්න එපා. ඔය බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ ගෙදර කාටද කේන්ති යන්නේ කියලා. ඔහොම හිතන්න ඕන අපේ ගෙදර කාටද කේන්ති යන්නේ කියලා. බෞද්ධරයක් තාත්තලා ටිකක් ඇවිස්සනවා වැඩිනේ. දැන් මම මේ තාත්තලාට කියන්නේ හොඳ පාරවල් දිහා ඉන්න කට්ටිය සේරම අහගන්න ඕන. මොකටද කේන්ති යන්නේ? ඕක එන මොඩකමක් හොඳේ. කියන්නේ හැම නෑ කේන්ති කිව්වම අපේ අම්මලා දැන් ඕක එන මොඩකමක් කියලා. අප නැතුව කණ්ඩ වෙන්නේ. මේ කේන්ති යන සියලු දෙනාම හිතන් සමහරු ඉන්නවා නිදාගත්තාම හැරවන්න බයයි නෙයි. නැගිට්ටාම කුණු හරපෙන් බයිනවලු. හැරවන්න එපා කියලාලු තියෙන්නේ. තව සමහරු ඉන්නවා එකම දේ දෙපාරක් කියන්න බෑ. මොකද වෙන්නේ? සමහර ගෙවල් තියෙනවනේ අර මොකක් හරි කියම කියලා අහන්න බෑනේ. තොට ඇහුන්නේ නැද්ද කියලා අහන්න. කතා කරලා ඇහුන්නේ නැත්නම් ඇත්තටම ඇහිලා නැහැ. නිකම් බොරුවට කුලප්පු වෙන එක විතරයි වෙන්නේ. දවසට විනාඩි 10ක් විතර අරගෙන කල්පනා කරන්න පින්නතුනේ. ඔය මගේ හිතෙන් වෙන අකුසලය මොකක්ද? අද දවස ඇතුළත මගෙන් වෙච්ච පාපය මොකක්ද කියලා කල්පනා කරන්න. මම මෙහෙම දේශනා කරන්නේ මේවා කොහොම හරි ටික ටික පාලනය කරගන්න එපා. කිසිම හේතුවක් මත නැවත කේන්ති යන්න නරකයි. කිසිම හේතුවක් මත නැවත කලබල වෙන්න නරකයි. ඔය මම විදේශ දේශනාවකට ගියාට පස්සේ ඒක තාත්තා කෙනෙක් මට කියනවා හාමුදුරුවනේ මොකුත් කරන්න කියන්න බෑ මේ ඔය සමහරු කියනවනේ මට මාව පාලනය කරගන්න බෑ කියලා. අපිට ඇති වෙන සිතුවිලි වලට අපේ ක්‍රියාකාරකම් වලට අපිට කවදාවත් කේන්ති යනවද? අපි කරපු වැරද්දකට කවද්ද අපිට කේන්ති ගියේ? ඒක කොහොමද ෂේප් වෙන්න බලන්න මිසක්. මට කියනවා හාමුදුරුවනේ එකම දේ දෙපාරක් කියන්න බෑ මට කේන්ති යනවා.
මම හැවුවා වැඩපලෙන් කේන්ති යනවද? වැඩපලෙන් කේන්ති යන රසාව නැතිනුනේ හැමෝටම. වැඩපලෙන් කේන්ති යන්නේ නැහැ. ඔය සමහරු ඉන්නව නේද ගමට බෝධිසත්වයෝ වගේ. තේරම තිරිසන් ගති තියෙන්නේ ගෙදරට විතරයි. බලන්නකෝ ඇත්තන්ගේ අල්ල එහෙම නැති සමහරට. ලෝකෙට හොඳයි ගමට හොඳයි. ඒ ගෙදරට අන්තිම නරකයි. අර තාත්තගෙන් මම ඇහුවා ගුවන් තොටුපොළෙන් මේ රටට එනකොට ඉමිග්‍රේෂන් එකේ නිලධාරීන් පරීක්ෂා කරනකොට එකම දේ දෙතුන් පාරක් ඇහුවට කේන්ති යනවාද කියලා. නෑ හැමදෙරෝනේ එහෙම කේන්ති යන්න. මම කියන කොහොමද එහෙනම් කේන්ති යන්නේ? කේන්ති යන්නේ ගෙදරදී විතරයි පින්නතුනේ. පිටට කුක්කෝ වගේ. සේරම හපංකම් තියෙන්නේ කොහෙද?